ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න අද මං ආය අලුතෙන් vlog එකක් අරන් ආවා. මම අද අරන් එන්නේ අපේ අම්මගේ බර්ත්ඩේ එක දවස ගෙවුන විදිහ. ඉතින් මම වැඩ ඉවර වෙලා කේක් එකත් අරගෙන ගෙදර ආවා. අපි හිතුවා දවල් ටී ටයිම් එකට කේක් එක කපනවයි කියලා. මොකද මේ සැරේ ගෙදර කිසිම පාටි එකක් නැහැ. තාත්තත් රට නිසා. ඉතින් මේ විදිහට චූටි සර්ප්‍රයිස් එකක් දුන්නා. අම්මට ලොකුවට තෑගි ගත්තෙත් නැහැ මම. එයාට මම ට්‍රීට්මන්ට් වගේක් කරලා දුන්නා මගේ ගානේ. ඉතින් මං ඒ ටික මේ වීඩියෝ එකටම ඇඩ් කරන්නම්. ඒ ටික නම් ගිය දවස් ටිකේ කරලා දුන්නේ. කොහොම හරි ඉතින් ඒ වීඩියෝ ටිකත් මේකටම දාන්න. එයාගේ කිසිම ප්ලෑන් එකක් තිබුණේ නැහැ. ඒකින්ද ඔය ඇඳුම ගැන වැඩි හිතන්න එපා. ඔයාලා මට කියන්නත් බෑ ලස්සන ඇඳුමක් ඇඳන් ඉන්න කියලා. එතකොට එයා දැනගන්න නිසා. කොහොම හරි ඉතින් අපි ළඟ ගෙවල් දෙක තුනකත් කට්ටිය එකතු වෙලා කේක් කපලා කේක් කාලා චූට්ටම් පාටියක් දැම්මා. මම අම්මට මෙන්න මේ ක්‍රීම් එක අරන් දුන්නා. මොකද එයාගේ යටිපතුල් ගොඩක් පැලිලා. මම එයාට පෙඩිකියුර් එකක් කරලා දෙන්නම් කියලා හිටියට මට ඒකට වෙලාවක් හම්බුන්නේ නැහැ. ඔයිට කලින් දවසක මම සැලොන් ගිහිල්ලා වීඩියෝ එකක් දැම්මනේ. එදා මම අම්මවත් එක්කන් ගියා. එදා වීඩියෝ ටික මම මේකට පස්සේ දාන්නම්. ඒත් එදත් වෙලා මදි වුණා. කොහොම හරි ඉතින් ඒක නිසා මම මෙන්න මේ ක්‍රීම් එක අරන් දුන්නා. එයාට ගාන්න හොඳයිද කියලා බලන්න. මේ ඊට කලින් දවසේ මම කිව්වනේ මම සැලොන් ගියපු දවසේ අම්මවත් එක්කන් ගියා කියලා. මේ එදා එයා මුලින්ම කරේ අයිබ්‍රෝ දෙක හදාගත්ත එක. ඊට පස්සේ මට හිතුණා එයාට කොලජන් ෆේෂල් එකක් කරලා දෙනවයි කියලා. මොකද එයාට මම කොලජන් ගෙල්ලා දුන්නට එයා එක දිගට ඒක මතක් කරලා බොන්නේ නැහැ. එයාට ඒක අමතක වෙනවා. ඉතින් එහෙම වැඩක් නැති නිසා මට හිතුණා මේ කොලජන් ෆේෂල් එක කරලා දෙනවයි කියලා. දැන් ඉතින් මේ ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සලොන් එකේ අම්මගේ යාළුවෙක් වැඩ කරනවා. ඒක නිසා ඉතින් එයා තමයි අම්මට ෆේෂල් එක දාලා දුන්නේ. මං කිව්වනේ මේක කොලජන් ෆේෂල් එකක් කියලා. ඉතින් මම මේකේ මුළු සම්පූර්ණ ට්‍රීට්මන්ට් එකම වීඩියෝ කරන්න ගියේ නෑ. මට මතක් වෙන කෑලි වලින් මේ මම වීඩියෝස් ගත්තා. මොකද ඔතන එහා පැත්තේ තමයි රෙදි ෂොප් එක තියෙන්නේ. මම ඉතින් ඒකට ගියා අම්මගේ ට්‍රීට්මන්ට් එක ඉවර වෙනකල්. මට හරියන ඇඳුම් මොනවා හරි තියෙද බලන්න. මම ඒක කලින් වීඩියෝ එකේ දැම්මනේ. ඉතින් එතන තිබිලා මම ඇඳුම් දෙක තුනක් try කරලා බැලුවා. හැබැයි මට හරි ගියේ නැති නිසා මම අරගත්තේ නැහැ. ඉතින් අම්මගේ ෆේෂල් එක ඒ වෙලාව අතරතුර ඒ ඇන්ටි කරලා දුන්නා. මේකට සෑහෙන වෙලාවක් ගියා හැබැයි. ඒක නිසා තමයි මට පෙඩිකියුර් එකක් කරගන්න වෙලාවක් තිබුණේ නැත්තේ. මොකද මේ දවසේ පුදුම විදිහට වැස්සා. ගිය දවස් ටිකේම වැස්සනේ. ඒක නිසා කොහොම හරි ඉතින් ඔය වැඩත් ඉවර කරලා ඔතනින් එළියට ආවා. ඊට පස්සේ මම අම්මව එක්කන් ගියා සේල් එකට. ඒකට එක්කන් ගිහිල්ලා එයාට ඕන බඩු ටිකක් අරගෙන දුන්නා. ඒකත් මම ඊට කලින් වීඩියෝ එක දාලා තියෙනවා. ඉතින් ඒ බඩු ටිකත් එයාට ඕනේ කියපු ටික අරගෙන දීලා ඊට පස්සේ ඔයාලට මතක නම් මම කලින් වීඩියෝ එකේ පෙන්නුවා මම ස්ලිපර්ස් දෙකක් ගත්තයි කියලා. ෆ්ලැට් ස්ලිපර්ස් දෙකක්. ඒ දෙක ගෙදර අරන් ආවට පස්සේ අපේ අම්මා ඒ දෙක දැකලා එයාටත් ඒ දෙකක්ම ඕනේ කියලා කිව්වා. ඉතින් බර්ත්ඩේ වීක් එක නිසා ඒ ගිය දවස් ටිකේ මම හිතුවා හරි කමන්නේ මම ඒකකුත් අරන් දෙනවයි කියලා. ඉතින් ඒක නිසා මම එයාට ඒ ස්ලිපර්ස් දෙකකුත් අරන් දුන්නා මං ගත්ත ජාතියෙම. ඉතින් ඔයාලට ඒ වීඩියෝ කෑල්ලත් තව චුට්ටක් ඉස්සරහදී බලා ගන්න පුළුවන්. කොහොම හරි දැන් ඉතින් ඔය මට පුළුවන් විදිහට මම වීඩියෝ කරගත්තා කොලජන් ට්‍රීට්මන්ට් එක. ඔතන ඔය අපේ අම්මා මූණ ඇද කරගෙන ඉන්නේ. ඒගොල්ලෝ බර කයියක හිටියේ. ඒකයි. ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. ඒකින්ද ඔයාලා. කොහොම හරි ඉතින් ඔහොම කය ගහලා පැය ගාණක් ඔය ට්‍රීට්මන්ට් එක ඉවරුනාට පස්සේ අපි කෙලින්ම DSI එකට තමයි ගියේ. මොකද මම කලින් කිව්වත් වගේ අම්මට ස්ලිපර්ස් දෙකක් අරගෙන දෙන්න. මම කලින් හිතාගෙන හිටියා මම එයාට හෑන්ඩ් බෑග් එකක් අරන් දෙනවයි කියලා. ඒ වුණාට මට ඒක කරගන්න බැරි වුණා. අනිත් එක තමයි බර්ත්ඩේ එක දවසේ මම ගියා ෆ්ලවර් ෂොප් එකට.
මගේ වෙලාව කියන්නේ ඒක වහලා ඒ දවස් ටිකේ මල් ගෙනාවේ නැහැ කියලා කිව්වා. අපේ අම්මා හරිම ආසයි ෆ්‍රෙෂ් මල් වලට. ඒක නිසා මම හිතුවා කේක් එකයි ෆ්‍රෙෂ් මල් බොකේ එකයි විතරක් බර්ත්ඩේ එක දවසට ගෙනිහින් දෙනවයි කියලා. මට ඒක කරගන්න බැරි වුණා. එදා දවසේ ෆ්‍රෙෂ් මල් ගන්න තැනක් මට තිබුණේ නැහැ. මම ආයි ෆ්‍රෙෂ් මල් ගන්නව නම් කරවනැලි යන්න ඕනේ. ඉතින් ඒක කරදර නිසා මම ගියෙත් නැහැ. කොහොම හරි ඉතින් මං හිතුවා වෙන දවසක කමක් නැහැ අරගෙන දෙනවයි කියලා. ඒ ප්ලෑන් එකේ ඒකින්දා අවුල් ගියා මගේ. කොහොම හරි ඉතින් අපි ওই ෆේෂල් එක ඉවර කරගෙන DSI එකට ඇවිල්ලා එයා ඕනේ කිව්ව ස්ලිපර්ස් දෙකත් අරගෙන ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. මොකද අපි එද්දිත් පුදුම තරම් වැස්ස මෙහෙට. කොහොම හරි ඉතින් බර්ත්ඩේ එක දවසේ කිරිබත් හැදුවෙත් නැහැ. මොකද මෙහෙට වහින්න නිසා ඉක්මනට සෙම වැඩි වෙන නිසා. ඊට පස්සේ එදා දවසේ හවස අපි ගියා අපේ බෝලයට බෙහෙත් ගන්න. එයාට කනේ අමාරුවක් හැදිලා හිටියේ. කොහොම හරි ඉතින් එයාටත් බෙහෙත් අරගෙන ඉක්මනට ගෙදර ආවා. ඉතින් අම්මගේ බර්ත්ඩේ එක දවස ওই විදිහට තමා ගෙවිලා ඉවර වුණේ. එහෙනම් ඉතින් මම ආය අලුත් වීඩියෝ එකකින් ඔයාලව ඉක්මනට හම්බෙන්න එනකල් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.